ධම්මසේන දිසානායක මහනුවර මහනගර සභාවේ පුරා වසර 40ක් නාගරික මන්ත්‍රී කෙනෙක් හැටියට ඊට පස්සේ පසු කාලික විපක්ෂ නායකවරයා හැටියට ඊට පසු කාලික නියෝජ්‍ය නගරාධිපතිවරයා හැටියට ඉඳලා නගරාධිපතිවරයා හැටියටත් මට වැඩ කරන්න වාසනාව ලැබුණා. පුරා වසර 40ක් මහනුවර මහනගර සභාව නියෝජනය කරා මම. ඇත්තටම විශාල අත්දැකීමක් තියෙනවා මට. කියන්නේ පුරා වසර 40ක් කියන්නේ සෑහෙන කාලයක්. ඉතින් ඒක නිසා මට ලොකු අත්දැකීම් සම්භාරයක් නම් තියෙනවා. මොකද නගරාධිපතිවරු 9 දෙනෙක් එක්ක මම වැඩ කරලා 10 වෙනි නගරාධිපතිවරයා වෙන්නත් පුළුවන් වුණා 83න් පස්සේ. මම 83 වෙනි වර්ෂයේ තමයි තිලක් රත්නායක නගරාධිපතිතුමාගේ කාලේ නගර සභාවට නවක මන්ත්‍රීවරයෙක් හැටියට අවතීර්ණ වෙන්න පුළුවන් වුණේ. ඇත්තටම පටන් ගත්තොත් ඔබතුමා කියවන විදිහටම මහනුවර මහනගර සභාව කියන්නේ ලංකාවේ තියෙන සෙසු පළාත් පාලන ආයතන වලට වෙනස් වූ සුවිශේෂී ආයතනයක්. ප්‍රජාතන්ත්‍රවාදී කියන එක මහා ඉහළින්ම ගරු කරන මේ නගරේ විවිධ ජාතීන් ජීවත් වෙන විවිධ ආගම් අදහන ශ්‍රී දළදා මාලිගාව වගේම අපි ආදරය කරනවා සාන්ත පවුල් පල්ලිය, මීරක්කම් පල්ලිය, පුල්ලියාරු කෝවිල, මේ සියලුම සතර මහා දේවාල, අස්ගිරි මල්ලතු මහා විහාර දෙක, මේ අති පූජනීය නගරයක් මේක. ලෝක උරුම නගරයක් මේක. මෙන්න මෙහෙව් පරිසරයක් තියෙන, මෙහෙව් වාතාවරණයක් තියෙන, මෙහෙව් රටාවක් තියෙන නගරේ උත්තරීතර සභාව තමයි මහනුවර මහනගර සභාව. කියන්නේ නගරේ පාලනය. අපේ කාලේ නකොඩාම තිබ්බා. මම පටන් ගත්තේ තිලක් රත්නායක මහත්මයාගේ පළපුරුදු පරිණත දේශපාලනඥයෙක් නගරාධිපති ධූරයේ දරන කාලේ අනුරුද්ධ රත්නත්‍ය ඇමතිතුමා තමයි විපක්ෂ නායක හිටියේ. මම නාවක මන්ත්‍රීවරයෙක් ඒ කාලේ. ඒක නිසා ඒ අයගෙන් ඉගෙන ගත්ත දේවල්, සිතුම් පැතුම් ආකල්ප චින්තනය, ඒ අයගේ හරි වැරදි, ඒගොල්ලන්ට වැරදුණු තැන් මොනවද කියන එක පිළිබඳව මට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒගොල්ලන්ගේ දක්ෂතා, කුසලතා, හැකියාවල් පිළිබඳවත් මට අත්දැකීමක් තියෙනවා. මම අද අතිශයින් කනගාටුවටපත් වෙනවා. දැන් තියෙන තත්ත්වේ ඊටාම සෞතු සහගත මහා කලකිරිච්ච ස්වභාවයක් ඇති වෙන හැම නගරයේ ඉන්න හැම දිනාගේම මැසිවිලි පැමිණිලි හැම දිනාම දොස් කියන්න පටන් ගන්න තියෙනවා. මොකද මේ අය කරන ගාස්තුව පිළිබඳව විශාල මැසිවිල්ලක් තියෙනවා ජනතාව අතර. ඒක වැරදි. අපි ඔය තරම් විශාල මුදලක් අය කරේ නැහැ. රත ගාලා තියෙනවා. සියල්ල රත ගාලට යවලා හදිසියේ පහන් ගෙඩියක් ගන්න. බඩු මුට්ටුවක් අරගෙන ඉක්මනින් යන්න පුළුවන් වෙන විදිහට තමයි ලෑස්ති කරේ. අපි නගර සභාවෙන් දාලා හිටියා අර ට්‍රැෆික් වෝර්ඩන්ස්ලා වගේ නගර සභාවේ ගෑන් ළමයි කීප දෙනෙකුට රැකියාවල් දීලා දාලා තිබුණා. ඔක ප්‍රේමදාස ජනාධිපතිතුමායි කාලේ නේ ඔක පටන් ගත්තේ මුදල් අය කිරීම. ඉතින් අපි ඒක නකොඩව අකණ්ඩව කරගෙන ගියා. සභාවට හොඳ ආදායම් මාර්ගයක් වෙන තැන. නමුත් මිනිස්සු මෙරිකලා මිනිස්සුන්ට මේ රිදවල සල්ලි ගන්න නෙමෙයි අපි කේ. පාක් කරනවා. පැයකට අපි හිතමු මේ දැන් වගේ නෙමෙයි ඒ කාලේ රුපියල් 10යි 15යි ඒ විදිහට පටන් ගත්තේ. මොන හරි දෙයක් අරගෙන කඩේකින් ඉක්මනින් යනවා එතනින්. ඉන්නේ නැහැ. අපි වගේ කියන්නේ කොහොමද මේක විසුරු හැල්ල තිබ්බ කාලේ කොමසාරිස් පාලනයක් තිබ්බා. කොමසාරිස් පාලනේ කාලේ අපිට ඇඟිලි ගහන්න බෑ, ඉන්ටර්ෆියර් කරන්න බෑ. ඒ කාලේ මම නගර සභාව පළාතේ යන්නේ නැහැ. ඇයි අවුරුද්දක් විසුරු හැල්ල තියෙනකොට මම නිකන් ගිහිල්ලා ඉඳගෙන ඉන්නකොට මගේ තත්ත්වේ ගෞරවේ අපි කොහොමද විරුද්ධ වෙන්නේ එළියේ ඉඳන්. මේකට විරුද්ධව අපි ලියලා තියෙනවා නගර සභාවට. ඉතින් අපිට උඩින් ආණ්ඩුකාරතුමෙක් ඉන්නවා. එතුමාගේ වගකීමක් තියෙනවා බලන්න මහජන පැසිවිලි පැමිණිලි එතුමා බලන්න එපා මේව. නේ ජනාධිපතිතුමා නියෝජනය කරන්නේ කොමසාරිස්තුමා නෙවෙයි මේ ආණ්ඩුකාරතුමානේ. කොමසාරිස් පාලනේ ආණ්ඩුකාරතුමා මේ ගැන බලන්න ඕනේ. ජනාධිපතිතුමාට ඉන්න විදියක් නැති නිසානේ මේවා බලන්න රටේ පාලනය බෙදලා විමධ්‍යගත කරලා ආණ්ඩුකාරවරු 9 දෙනෙක් පත් කරලා තියෙනවා. මධ්‍යම පළාතේ වෙනම ආණ්ඩුකාරතුමෙක් ඉන්නවා. එතුමාගේ වගකීම සහ යුතුයකම තමයි මේවා ගැන සොයා බලන එක. මහජන මැසිවිලි පැමිණිලි තියෙනකොට හොයලා බලන්න ඕනනේ. නේ? පාලනයක් නැහැ, සභාව නැහැ. සභාව නැතිකොට ඊළඟට පළාත් සභාවක් නැහැ. පළාත් සභාවක් නැති වෙනකොට ආණ්ඩුකාරතුමා තමයි බලවතා. ඉතින් ආණ්ඩුකාරතුමා මේවා ගැන බලන්නේ නැත්නම් ඉතින් කාටද කියන්නේ අපි? අපි අනන්ත අප්‍රමාණ ඌව පැමිණිලි කරලා තියෙනවා.
මිනිස්සු තලා පෙලා ගන්න නැතුව මිනිස්සුන්ට රිදවන්න නැතුව මානසිකව අසහනයටපත් කරන්නේ නැතුව මුදලක් අය කරන එක සාධාරණයි නගර සභාව. මොකද මේ පාරවල් නඩත්තු කරන්න ඕනේ සභාවෙන්. ඒක නිසා මුදලක් අය කළ යුතුයි. මං කියේ මුලින් කියේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ මේ යෝජනාව දැම්මේ ලංකාව පුරාම පළාත් පාලන ආයතන වලට මේ ආදායමක් එන විදිහට තමයි මේක සකස් කරේ. මේ යෝජනාව දැම්මේ තුමා. ඒකෙන් නගර සභාවට ප්‍රාදේශ සභාවලට යම්කිසි හයියක් ආවා. ආර්ථික වශයෙන් හයියක් ආවා. නමුත් අද මේ විදිහට අය කරන එක අසාධාරණයි කියලා මම නැවතත් කියනවා. ඒක හරි නෑ. ඒ කියන්නේ මහජනයා හරි කලකිරීමෙන් ඉන්නේ. අපි වගේ කියන්නේ කොහොමද? අපිට වගකීමකට බැඳිලා ඉන්නව තමයි. නමුත් අපි වගේ කියන්නේ කොහොමද? කොහෙද බලේ තියෙන්නේ? අපි ටෙන්ඩර් කරලා දුන්නේ නගර සභාවෙන් කරන කාලේ පොඩි ආක්‍රමිකතාවයන් සිද්ධ වුණා. හරි අමාරුයි පාලනය. නිලධාරි ගන්න බෑ. සේවකයෝ බඳව ගන්න බෑ. චක්‍ර ලේඛන වලින් ඒවට හරස් වෙලා තියෙනවා. ඉතින් අනුමත සේවක සංඛ්‍යාව අභිබවා සේවකයන් බඳව ගැනීමට බෑ කියලා චක්‍ර ලේඛන වල තිබ්බා. රජේ මධ්‍යම රජයේ ගන්න තීරණ අනුව අපිට සිද්ධ වුණා පිළිගත් ටෙන්ඩර් පරිපාටිකට ගිහිල්ලා ටෙන්ඩර් කරලා මේක දීලා ඊට පස්සේ ඒකට ආදායම් ලබා ගන්න. ඉතින් අපි දෙනකොට අපි කොන්දේසි දාලා දුන්නේ. අපි අනුමත මුදල වෙන්න මේකයි කියලා ගාස්තු කියලා ගාස්තු චක්‍ර ලේඛනයක් දාලා විධාරින අතර අපි ගාස්තු ප්‍රදර්ශනය කරා. පෝරු දාලා. දැන් මේ හිතුවේ තියෙන්නේ මේ කොමසාරිස් පාලනයට තමයි වැඩි කරේ. ඉතින් ඒකේ වගකීම අපිට ගන්න බෑ. මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා දැනගන්න ඕනේ මේවා ගැන හොයලා බලලා කටයුතු කරන්න. ඒකයි මගේ කෙලින්ම මම කියන්න තියෙන්නේ ඒක. ඒක එතුමගේ යුතුයකම සහ වගකීම. දෝෂාරෝපණයක් කරන්න නෙවෙයි. එතුමගේ රාජකාරිය. මේව බලා ගන්න එක, පාලනය කරන එක. ලක්ෂ 2ක් විතර මහනුවර මහනගරයේ තුල ජීවත් වෙන ජනයා ඉන්නවා නගර වැසියෝ. දවසකට ලක්ෂ 6ක් 7ක් අතර ප්‍රමාණයක් ඒ කාලේ නගරයේ ඇතුළට සංක්‍රමණය වුණා මහජනයා. අද ඒක වැඩි වෙලා තියෙනවා. එතකොට මම කිව්වාගේ මේක අතිපූජනීය නගරයක් කිව්වේ ඒකනේ. මිනිස්සු මාලිගාවට එනවා දළදා වහඳුරවන්නේ. පල්ලි වලට එනවා තමන්ගේ ආගම අදහන. පුරුලියාර කෝල්ට එනවා වගේ තියෙන පල්ලි සියලු ඒවට එනවා මුස්ලිම් පල්ලි වලට, කතෝලික පල්ලි වලට, ක්‍රිස්තියානි පල්ලි වලට එනවා. එතකොට ඒ ජනයා වඳින්න පුදන්න එන ජනයට හිරිහැරයක් නැතුව ඒවා කරගෙන යන්න පුළුවන් නිකන් පැය භාගයක් මේක නවත්ත ගන්න ඉඩ දෙන්න ඕනනේ. රතගාල පිරුණාම පොඩ්ඩක් ඉඩ දාඩ දෙන්න ඕන. ඒකට තමයි අපි අර ටෙන්ඩර් කරලා හරි මේක දුන්නේ මහජනය වෙනුවෙන්. සභාවට ආදායයක් වෙන බව ඇත්ත. නගරේ පාරවල් නඩත්තු කිරීම. ඒව ගැන හිතලා තමයි අපි මේ තීරණ ගත්තේ. ඒක මුළු සභාව ඒකමතිකව සම්මත කරලා. අපි විවේචනය කරලා සාධාරණ විදිහට කතා බහ කරලා ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙගොල්ල එකතු වෙලා සභාවේ ආදායම් තත්ත්ව ගැන හිතලා බජට් කරලා වාර්ෂික අයවැය ලේඛනයට ඇතුළත් කරලා තියෙනවා. රතගාලෙන් එන ආදායම මෙච්චරයි වසර අවසාන වෙනකොට. ඊළඟට ගිණුම් වාර්තාවල තියෙනවා අපි අතුරු මාර්ග පද්ධතියෙන් මේ අවුරුද්දකට මෙච්චර අපිට මුදලක් ආදායම් හැටියට ලැබෙනවා කියලා වෙනවා බජට් කරලා තියෙනවා. අයවැය ලේඛනයට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒවා වැරදි නම් රාජ්‍ය විගණනාංශයෙන් විගණනය කරනවා. දැන් මොනව කරනවද මම දන්නේ නැහැ. ඒ කාලේ විගණනය කරලා ඒවට වාර්තා වෙනකොට අපි සභාවේ එකතු වෙලා තීරණ අරගෙන ඒවා වැඩි හරියක් තියෙනවනේ වැරදි ඒවා නිර්දෝෂය කරගෙන ඒවා හරි ගස්සගෙන අපි යන ගඩබිල්ලක් තිබ්බා. අද ඊටාම මැසිවිලි පැමිණිලි වැඩි හරියක් තියෙන්නේ. එතෙන්ට ගිහලා බලෙන් ටිකට් එක කඩලා කාර් එක නවත්තලා බහිනකොටම ටිකට් එක අතර දෙනවා. සැරෙන් කතා කරන්න දන්නේ නැහැ. මොන වුණත් අපි මිනිසුන්ට කරුණාවෙන් කතා බහ කිරීම අපේ මනුස්සකමනේ. සිංහල බෞද්ධකමත් තමයි කොයි ආගමේ වුණත් අපි මිනිස්සුනේ. මිනිස්සයා හැටියට ජීවත් වෙන විශේෂයෙන් මහනුවර නගරේ මහා හොඳ වාසනාවන්ත නගරයක්. මේ වගේ ලස්සන නගරයක ජීවත් වෙන මිනිස්සුත් වාසනාවන්තයි. මේක පින්වන්ත නගරයන්නේ පින්බිමක්නේ. ඉතින් මේ පින්බිමේ ජීවත් වෙන මිනිස්සු දැනගන්න ඕන කතා කරන්න. මේක ගිහිල්ලා වෙලා මිනිස්සුන්ට සද්ද දාලා කතා කරලා සල්ලි ගෙවුවේ නැත්තම් මෙහෙමයි. ඊළඟට මිනිස්සු එක්ක ආගියුමන්ට්ස් යනවා. හරියට වාද විවාද ගිහිල්ලා ගහ ගන්න වෙලාවල් ඇවිල්ලා තියෙනවා. වාහනේ එලවගෙන එන මිනිස්සයාට ගහගෙන සෙකට කතා කරලා තියෙනවා. ඉතින් ඒව හරි වැරදි. එහෙම මහජනයා තලාපෙලා නෙවෙයි ගන්න ඕනන්නේ.
මහජනයා දැනුවත් කරන්න ඕනේ මේකයි මහත්මයා. කතා කරන විලාසයක් තියෙන්න ඕනේ මහත්මයා මේකයි අපේ රැකියාව අපි කරන්නේ මෙන්න මේකේ. සභාවෙන් මේක නියම කරලා තියෙන ටිකට් එක අනේ කරුණා කරලා මේක අර. ඔව් දැන් තියෙන තත්ත්වය අනුව ඒ වෙනසට බේත් පෙත්ත ගන්න බෑ. බැරි වෙලාවත් ෆාමසි එකේ පිරීලා ඉන්නවනම් දැන් අපි හිතමු මේ නුවර නගරේ මැද කොච්චර ෆාමසිස් තියෙනවද කියලා නේ? ඒ ෆාමසිස් වලට ගිහිල්ලා අයිනක වාහනේ නවත්තගෙන ඉන්නවනම් පැය දෙකක් හිටියොත් ඉවරයි. ඒ මනුස්සයා. ආ බෙහෙත් වලට වැඩි ගවන්න වෙනවා මේ පාකින් වලට. ඒක වැරදි. මොකද අර බෙහෙත් හේතු මිල ඉහළ ගිහිල්ලා තියෙන හැම භාණ්ඩයකම මිල ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවේ මහජනයන්ට පොඩි සාධාරණතාවයක් තියෙන්න ඕන නගරේ පාලනය කරන සභාවේ. අද ඒව ගැන බලන්න කෙනෙක් නැහැ. මම හිතන්නේ අලුත් සභාවේ ඒක කෙරෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද දැන් ඉන්න නගරායුතුමයි මේ සභාවේ එකතු වෙලා කිසියම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි කියලා මම හිතනවා. මොකද අපි ලිපිය වලින් දැනුම් දීලා තියෙනවා. මේ කරුණා කරලා මේ පිළිබඳ විමර්ශනයක් කරලා මේ ගාස්තු අඩු කරන්නයි කියලා. ඒක මම දන්නේ කොයි විදිහට ගත්තද කියලා. සභාවක් නැති කාලේ නිලධාරි වාදෙනේ. නිලධාරින්ට කිසි බියක් සැකක් අවශ්‍ය නැහැනේ. ඒගොල්ලෝ හිතුමනාපේ වැඩ කරනවා. ඒගොල්ලන්ට ඕන ආදායම් මාර්ග උත්සන්න කරලා ආදායම් මාර්ග වැඩි කරලා ඉවිල්ලා පෙන්වන්න ඉහළ ඉන්න අපේ ප්‍රධාන ඉන්න දේශපාලන අධිකාරියට මෙන්න සභාව නැති කාලේ අපි මෙහෙම මුදලක් එකතු කරලා තියෙනවා. විශාල මුදලක් අපි හම්බ කරලා තියෙනවා. මේ ආදායම් අපි එකතු කරේ මෙව හැංගිලා තිබ්බ ආදායම් කියලා බොරු කියලා මේ එකතු කරගන්න. ඕක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් ඒකෙන් මහජනයා තැල්ල පෙඩලා තියෙන ආණ්ඩුවටයි තියෙන පළාත් සභාවටයි සේරටම පළාත් පාලනයටයි ඔක්කොටම විරුද්ධව විශාල දෝෂාරෝපණය කර තමයි සල්ලි ගෙවන්නේ. ඉතින් මේ මිනිස්සු ගැන කිසිම තැකීමක් නැහැ. ඒක වැරදි. ඇත්තටම හරි අමාරුයි දැන් හදිස්සියට වාහනේ නවත්තා ගන්න බෑනේ නගරේ. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. මං කනගාටු වෙනවා මේ තත්ත්වයට ඇත්තටම. අපි උනව කරන්නද? නිවැරදි කළ යුතුයි දැන් නගරාධිපතිවරයෙක් හිටියේ නෑ අවුරුදු දෙකක්. දැන් අලුත් සභාවක් පත් වෙලා ඉන්නේ. මොනවා වුණත් නාගරික මන්ත්‍රීවරු විවිධ විසම තනතුරු තානාන්තර දරපු අය විවිධ විසම පුද්ගලයෝ පත් වෙලා ඉන්නවා. උගත් බුද්ධිමත් අය ඉන්නවා. දැනුම මිනුම තියෙන අය ඉන්නවා. ඒගොල්ලෝ එකතු වෙලා ඒගොල්ලන්ට සාකච්ඡා කරලා මේකනේ තීරණය කරાવી කියලා මම විශ්වාස කරනවා. මොකද අපිත් කියලා තියෙනවා මෙන්න මේක කරන්න ඕනේ කියලා. ඒක නිලධාරීන්ගේ වරදනේ. වෙලාවට මුදල් ලැබුණ නැත්නම් ඒගොල්ලන්ගේ ඩිපොසිට් එකක් තියෙනවනේ. ඒ ඩිපොසිට් එක සභාවට ආය කරගන්න පුළුවන්. කැන්සල් කරලා ගන්න පුළුවන්. ඉතින් ඒක කොන්දේසි දාලානේ දෙන්නේ. දැන් බලන්න ටෙන්ඩර් වලින් ටෙන්ඩර් කරලා දුන්නාම ඒ අය ඒ වෙලාවට නියමිත වෙලාවට ඒ කාසි නගර සභාවට ගාස්තු බඳින්න නැත්නම් නිලධාරි දැනගෙන කොමසාරිස්වරයෙක් ඉන්නවා. ප්‍රධාන ගිණුම් පරීක්ෂකවරයෙක් ඉන්නවා. ගණකාධිකාරිවරයෙක් ඉන්නවා. ආදායම් ගණකාධිකාරියෙක් ඉන්නවා. ප්‍රධාන ගණකාධිකාරියෙක්. මේගොල්ලෝ දැනගන්න ඒගොල්ලන්ගේ වගකීම සහ යුතුයකම තමයි මේව කලට වෙලාවට අය කරගත්තේ. නැත්නම් ඒගොල්ලෝ ගෙව්වේ නැත්නම් තදින් ක්‍රියාත්මක නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද ෆිනෑන්ස් රෙගුලේෂන්ස් කියලා තියෙනවනේ. මුදල් පිළිබඳ වෙනම තියෙනවා මුදල් පිළිබඳ වැඩපිළිවෙලක්. තීන්දුව తీරන ගන්න හැටි. ගිණුම් වල තියෙනවා පැහැදිලි කරලා. ඉතින් ඒක නිසා සභාවට බලය තියෙන ඕන වෙලාවක ඒක නවත්තන්න. ඔයගොල්ලෝ මේක කරන්නේ නැත්නම් කැන්සල් කරනවා. ගෙව්වේ නැත්නම් අහවල් දවසේ ඉස්සෙල්ලා මම හිතනවා මම දන්න විදිහට නම් අපේ කාලේ මාස දෙකක් ගෙව්වේ නැත්නම් අර ඩිපොසිට් එක එහෙමම සභාව ආය කරගන්නවා කැන්සල් කරලා. ඉතින් එහෙම තත්ත්වයක් තිබ්බා. ඉතින් ඒක කරන්න එපා. ඒක නිලධාරීන්ගේ වරද. නිලධාරියෙක් හරියට කරන්න ඕන. ඒකේ ඒගොල්ලන්ගේ යුතුයකම. නැත්තම් මහජනයා කලකිරිලා විශාල වශයෙන් අපහසුතාවයකට පත් වෙනන්නේ මොනවා වුණත් නගරයට වන්දනාවට එන මිනිස්සුයි, නගරයට බඩුවක් ගන්න එන මිනිස්සුයි, ස්පිරිතාල රෝහල්ට යන මිනිස්සුයි කොච්චරද? දැන් මහනුවර නගරේ ප්‍රධාන රෝහල් හැරුණකොට තව රෝහල් කීයක් තියෙනවද පුද්ගලික? ඒවට ඉතින් එතකොට මේවට එන සෙනඟ මධ්‍යම ජාතික රෝහල්ට විතරක් නෙමෙයි. ඉතින් මේ මිනිස්සු වෙනුවෙන් මේක හරි තීන්දුව තීරණයක් කරගන්න ඕන. හරියට සභාව මේ මිනිසුන්ට මේ මහානයක් නවත්තා ගන්නට ඉඩකඩ දෙන්න ඕන. මෙන්න මේ විදිහට සාධාරණ මුදල කය කරන්න ඕන. මේක විසඳන්න ඕන සභාව. දැන් සභාවක් තියෙනවා. සභාවේ වගකීමක් තියෙනවා. ඒ අය මේ සභාව විසඳන්න ඕන මේක. දැන් මහජන පෙස්සම් පැමිණිලි සියල්ල නගර සභාවට යවුවාම නගර සභාවේ සභාගත කරනවා. ඒව සභාව තුළ සාකච්ඡා කරනවා. ඒ පිළිබඳ කමිටු වලට යනවා. මුදල් කාරක සභාව තියෙනවා. කර්මාන්ත කාරක සභාව තියෙනවා. වෙනත් කාරක සභා තියෙනවා. ඔය පිළිබඳ
ව්‍යවස්ථා කාරක සභාව තියෙනවා. ඒ කාරක සභාව වලට ගිහිල්ලා මේක කාරක සභාවෙන් කාරක සභාවට ගිහිල්ලා මහා සභාවෙන් සම්මත වෙනවා සාධාරණ ගාස්තුව මේක විය යුතුයි කියලා. ඒක නිවැරදි ක්‍රමවේදයක් තියෙද්දි ඇයි මේ නිලධාරි මේ විදිහට අසාධාරණ තීරණ ගන්න කියන එක මට තේරෙන්නේ නැහැ. එහෙම තීරණ ගත යුතු නැහැ. ඒගොල්ලන්ට ඕනන්නේ විශාල ආදායමක් ලැබුවා සභාව නැති කාලේ. මෙන්න අපි පාලනේ. ඒ කාලේ මෙව හැංගිලා තිබ්බේ මේ ආදායම කියලා පෙන්නලා ලකුණු දාගන්න. ඇත්තටම ඒක. ඒක හරි අසාධාරණයි. අපි මහජනයා සතුරු කරන්නත් ඕනනේ. ආදායම් එකතු කරන්නත් ඕනේ මහජනයා සතුරු කරන්නත් ඕනේ. ඉතින් ඒක නිසා මේ දෙකම කෙරෙන්න ඕන. මහජනයා අසතුටටපත් වෙලා ඉන්නවනම් මේ පාලනයෙන් වැඩක් නැහැ. අය කිරීම වැරදි. සායමකටපත් වෙන්නේ නැහැ. දිනපතා පාරට බැස්සොත් මහජනයා මැසිවිලි පැමිණිලි දොස් අනන්තයි අප්‍රමාණයි මහජනයාගේ. ඉතින් මහජනයා සතුටටපත් වෙන්නේ නැත්නම් මගින් සතුටටපත් වෙන්නේ නැත්නම් නගරේ ජීවත් වෙන නාගරික වැසියා සතුටටපත් වෙන්නේ නැත්නම් හිතන්නකෝ කොහොමද මේ පාලනය කියලා. ඒක නිසා මම හිතන්නේ මේ නගර සභාවෙන් මේ සභාවෙන් වැඩේ සිද්ධ වෙයි කියලා මම හිතනවා. ඒ අයට දැනුවත් කරපුවාම සභාව තුලින් තීරණ ගන්න පුළුවන් වෙයි. ඒකට අපි සම්බන්ධ වෙනවා සහයෝගය දෙනවා.